හලෝ යාළුවනේ කොහොමද? ඔන්න ඉතින් හුඟ කාලෙකින් ඔයාලට වීඩියෝ එකකුත් ගේන්න බැරි වුණානේ. ඉතින් අපි අද හිතුවා පොඩි vlog එකක් ඔයාලට ගේන්න. ඉතින් අපි අද යන්නේ තිමිසෝරවල තියෙන ලුලියස් මෝල් එකට. එළිය ගොඩක් හිම වැටිලා ගොඩක් සීතලයි. ඉතින් ඔන්න ඔය වගේ තමයි කාර් එකේ වාහනේ තත්ත්වය. මේක සුද්ධ කරගෙනම ගමන යන්න පටන් ගමු. ඉතින් අපි වාහනෙත් සුද්ධ කරගෙන අපි යන්නේ දැන් ලුලියස් මෝල් එකට. ඒ යන අතරතුරේ වටපිටාව තමයි මේ. තිමිසෝර වලට මේ වගේ හිම වැටුනේ මං හිතන්නේ ගිය අවුරුද්දවත් මෙච්චර වැටුනේ නැහැ. ඉතින් අපේ ගෙදර ඉඳලා ලුලියස් මෝල් එකට විනාඩි 20ක් 25ක් විතර යන්න තියෙනවා. ඔන්න ඉතින් දැන් අපි ලුලියස් මෝල් තියෙන හරියට ආවා. මේ මයි ටවුන් කියලා තියෙන තැනට යන්න පුළුවන්. ඉතින් මේ තියෙන්නේ ලුලියස් මෝල් එක. ඉතින් අපි කාර් එක එළියම පාක් කරා. මේ හරිය නම් හිම ගොඩක් පාරේ තියෙනවා අයින් කරලා තමයි තියෙන්නේ. ඉතින් මෙතනින් තමයි මෝල් එකට ඇතුල් වුණේ. ඉතින් මේ ක්‍රිස්මස් එකට සරසපු නත්තල් ගස්සේම තාම තියෙනවා. මුලින්ම මේ කඩේට ගියේ. මේ කඩේ අපි හොයන්නේ නැහැ. අපි ඇත්තටම හොයන්නේ මගේ බයිට් ජැකට් එකක් ගන්න තමයි ආවේ. ඒකත් ඉතින් සෙට් නෑ වගේ.
ඉතින් ලුලියස් මෝල් එකේ තියෙන කඩවල් ඔක්කොටම ගිහිල්ලා අන්තිමට බැරිම තැන අපි උඩට කෑම ටිකක් ගන්න. ඊට පස්සේ කාලිවර වෙලා ගියා මම ආසම කරන සපත්තු දෙක ගන්න. ඒකට හොඳ ඔෆර් එකක් දීලා තියුණා. ඉතින් මේ සපත් දෙක 800 ගාණක් වෙනවා. රුමේනියන් ලෙයි 830ක්ද කොහෙද. ඉතින් 130ක ඔෆර් එකක් දාලා 600කට විතර ගන්න පුළුවන්කමක් තිබුණා. ඉතින් ගන්න කියලා හැදුවට ඒකේ මගේ සයිස් තියුණේ නැහැ. මොකද මම මේක තමයි නයිකි එකේ ආසම සපත්තු දෙක. අනිත් කඩවලත් තියෙනවා. ඉතින් ප්‍රයිස් එක ටිකක් වැඩි. සාමාන්‍යයෙන් ලේ 800ක් විතර සපත්තු දෙකකට යට කරන්න මම කැමති නෑ. සාමාන්‍යයෙන් 600කට වගේ තමයි බැලුවේ. ඊට පස්සේ අපි ගියා තව කඩේකට. ඔය තියෙන කඩේ. ඉතින් ඒකෙත් ඒ සපත්තුවම තියෙනවා. ලෙයි 840ක්. ඉතින් ඒක ගත්තේ නෑ මොකද ඒ ගාණ ගොඩක් වැඩි. ඉතින් අපි හිතුවා ලුලියස් මෝල් එකෙන් යන්න. මොකද මේකේ තියෙන හැම කඩේකටම වගේ අපි ගියා. අපිට සෙට් වෙනවා තිබුණේ නැහැ. සමහර සෙට් වෙනවා තිබුණත් ඒවා ගොඩක් ගණන් වැඩි. ඉතින් අපි දැන් යනවා වෙන තැනකට. ඉතින් අපි එළියට එනකොට එළිය හොඳටම හිම වැටෙනවා. ඉතින් අපි ওই විදියට ජැකට් එහෙම ආයි දාගෙන එළියට ආවා. ඉතින් ඔයගොල්ලන්ට පේනවා ඉතින් මේ මොකද්ද කරන්න කියලා. මේ දාන්නේ ලුණු දැම්මහම හිම දිය වෙනවා. මේ මිනිස්සු යන තැන් වලට ඒගොල්ලෝ ලුණු දානවා. ඉතින් මේ මෝල් එක වටේ හරිම ලස්සනයි. ඉතින් අපි කාර් එක පාක් කරපු තැනට යනවා මෙහෙම. ඇත්තටම ගොඩක් සීතලයි. ඉතින් ඔයාලට පේනවාද සමහර බයික් රයිඩර්ලා එහෙම තාම වැඩ. ඇත්තටම අපි එන වෙලාවට වඩා දැන් ගොඩක් හිම වැටිලා. ඉතිරි දවස් දෙකෙත් ඉස්සරහට හිම වැටෙනවා කියලා තියෙනවා. කොහොම වෙයිද දන්නේ.
අපි කාර් එක ගාවට ආවා. ඉතින් උදේ වගේමයි කාර් එක සුද්ධ කරන්න ඕන මුලින්ම. ඉතින් කාර් එකත් සුද්ධ කරගෙන අපි ආයි යන්න පටන් ගත්තා. පාර නම් ගොඩක් ලිස්සනවා. ඉතින් ඔයාලට පේනවා ඇති ඉස්සරහ ඇක්සිඩන්ට් එකක් වෙලා. අද මං හිතන්නේ මං අද දවසට දැකපු 5 වෙනි ඇම්බියුලන්ස් එක. ඉතින් ඔන්න අපි ආවේ තිමිසෝරවල තියෙන ෂොපින් සිටි එකට. මේක ශගුලි වල තියෙන්නේ, ඉන්න අය නම් දන්නවා. ඒකෙත් ඉතින් කඩවල් 10කට විතර ගිහිල්ලා ඔන්න අන්තිමට එකක් හම්බුණා. ඒක නම් ටිකක් සෙට් වගේ. ඉතින් අපි ඒකත් අරගෙන ඊට පස්සේ ගෙදර යන්න හිතුවා. ගෙදර එනකොටත් ගොඩාක් හිම වැටෙනවා. ඉතින් මෙච්චර වෙලා අපේ වීඩියෝ එකත් එක්ක සම්බන්ධ වෙලා ඉඳපු ඔයගොල්ලෝ හැමෝටම ගොඩක් ස්තුතියි. දිගටම අපේ වීඩියෝ බලන්න, අපිව සබ්ස්ක්‍රයිබ් කරන්න. ඉස්සරහට ගොඩක් වැදගත් වීඩියෝ ගේන්න මම බලාපොරොත්තු වෙනවා. එහෙනම් යාළුවනේ අපි අදට ගිහින් එන්නම්. මාව සබ්ස්ක්‍රයිබ් කරන්නත් අමතක කරන්න එපා. එහෙනම් ඔයාලා හැමෝටම ජය වේවා.